පළවෙනි වතාවට තමා මමත් මේ විදිහට අලයි බෝංචි එකට දාලා ඉුවේ. ආයිබෝවන් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම. අද මම ඕගලන්ට අරගෙන ආවේ අලයි බෝංචි එකට දාලා හදනම රස කරි එකක් හදාගන්න විදිය. මේක මං ඉන්දියන් channel එකක දැකලා තමා මේ විදියට හදලා බැලුවේ. ඇත්තටම මේක නම් පුදුම රසක් තිබුණේ. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම පෑන් එක ලිපේ තියලා මම ඒකට තෙල් එකතු කරගත්තා. තෙල් ටික රත් වෙන විට ඒට උළුවාලුයි සූදුරුයි අබෑටයි එකතු කරගත්තා. උළුවාල් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඊට පස්ව මම ඒකටම චොප් කරගත් සුදු ලූණුයි හීනියට ලියාගත් ලූණුයි එකතු කරගත්තා. ඕගොල්ලෝ ගාව රම්ප කරපිංච තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒකට බෙල් පෙපර් කෑලි දෙක තුනක් එකතු කරගත්තා. අවු මිරිස් නැති නිසා තමයි මම මේ කොළ පාට බෙල් පෙපර් එකතු කරගන්නේ. ඕගොල්ලෝ අවු මිරිස් එකතු කරගන්න. ඒ සේරම එකතු කරලා කලවම් කරමින් ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්ව මම ඒකට 3-5 කුඩු තේ හැඳක් එකතු කරගත්තා. ඊට පස්සේ මිරිස් කුඩුත් තේ හැඳි එකමාරක් විතර එකතු කරගත්තා. මේ සේරම එකතු කරගෙන ඊට පස්සේ කලවම් කරලා ටික වෙලාවක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්ව මම ඒකට බෝංචි අලයි එකතු කරගත්තා. බෝංචි නම් පොඩ්ඩක් විතරයි තිබුණේ. අල ටිකක් මම වැඩිපුර එකතු කරගත්තා. බෝංචි එකතු කරගන්නකොට අනිවාර්යෙන්ම අතින් කඩාගෙනම එකතු කරගන්න. කපලා එකතු කරගන්න එපා. අපි එළවලු කපන හැඩේ අනුවත් මේ එළවලු වල රසය වෙනස් වෙනවා. ඊට පස්සේ මම ඒක ටිකක් කලවම් කරලා ඊට පස්සේ ඒකටම අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගත්තා. ලුණු එකතු කරගෙන ඒක කලවම් කරලා ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න අරිනවා. ටික වේලාවකට පස්සේ මම ඒකට අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගත්තා. ගොඩක්ම එකතු කරගත්තේ නෑ. එළවලු ටික වැහෙන ප්‍රමාණයට විතරයි වතුර එකතු කරගත්තේ. ඒ එකතු කරලා කලවම් කරලා පියනෙන් වහලා ඒක උයා ගන්නවා. මේ ටික වෙලාවකට පස්සේ මම බෝංචි එක ඇරලා මේ විදිහට කලවම් කරගන්නවා. අල කෑලි නම් තාම ටිකක් තැම්බිලා මදි. ඒ නිසා මම පියනෙන් වහලා තව ටික වෙලාවක් මේ අලේක උයා ගන්නවා. මම ඒකට තක්කලි ගෙඩියකුත් කපලා එකතු කරගත්තා. මේ විදිහට මේ බෝංචි අල කාරියකට තක්කලිත් එකතු කරගත්තාම හරිම රසයි. තක්කලි ටික එකතු කරලා කලවම් කරලා නැවතත් මම පියනෙන් වහලා මේක උයා ගන්නවා. මේ ටික වෙලාවකට පස්සේ දැන් නම් අල කෑලි ටික හොඳටම තැම්බිලායි තියෙන්නේ. මම ඒකට කිරි එකතු කරගන්නවා. කිරි අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට එකතු කරගන්න පුළුවන්. කිරි ටික එකතු කරලා කලවම් කරලා නැවතත් මේ කිරි එක උතුරනකම් අපි මේක උයාගමු. ඉන්දියන් අය නම් මේකට කිරි එකතු කරගත්තේ නෑ. යාලා වැඩිපුර වතුර එකතු කරලා වැඩිපුර තක්කලි දාලා මේක හොඳටම ග්‍රේවි එකක් වෙනකන් හින්ද ගන්නවා. අපිට ඉතින් කිරි නැතුව බැරි නිසා තමයි මම පොල් කිරි ටිකක් එකතු කරගත්තේ. ඉතින් මේ ටික වෙලාවකට පස්සේ දැන් නම් මම ලිපත් ඕෆ් කරලා තියෙන්නේ. මට කලින් අය හරිය වීඩියෝ කරගන්න බැරුව ගියා. ඔයාලට කැමති ප්‍රමාණයට කිරි ටික හින්ද ගන්න පුළුවන්. මම මේක ගේවි එක තියෙන්න තමයි ටිකක් හින්ද ගත්තේ. ඇත්තටම මේ බෝංචි අල කරි එක නම් පුදුම රසක් තිබුණේ. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ කරි එක හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා ඔයාලගේ යාළුවෝ අතරත් ෂෙයා කරන්න. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩක් ස්තුතියි.